බස්නාහිර පළාතේ සියනෑ කෝරළේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ඌරුවල් පේරුව බුත්පිටිය ග්‍රාමයේ පිහිටා තිබෙන බුත්පිටිය ඌරුවල වලගම්බා රජමහා විහාරය ඓතිහාසික හා පාරිසරික වටිනාකමකින් යුත් දර්ශනීය බෞද්ධ පුදබිමකි. මෙහි ඓතිහාසික වටිනාකමක් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මූලාශ්‍රගත තොරතුරු වලට වඩා ජනප්‍රවාදගත තොරතුරු මත ලැබෙන ඉතිහාසය ප්‍රබල වේ. අනුරාධපුර රාජධානියේ ඉතා විශිෂ්ට හා කීර්තිමත් රජදරුවෙකු ලෙස ශ්‍රීමත් මහා වලගම්බා රජු පිළිගැනේ. එතුමාගේ චරිත කතාව හා රාජකතාව මහා වංශයේද මනාවට පැහැදිලි වේ. එහි සඳහන් වන ආකාරයට එතුමාට මුහුණ දීමට සිදු වූ ආක්‍රමණ දෙකක් පිළිබඳවද මෙහි සඳහන් කොට තිබේ. විදේශීය ආක්‍රමණ ලෙස සද්‍රවිඩ ආක්‍රමණයත් දේශීය ආක්‍රමණ ලෙස තීය බ්‍රාහ්මණ ආක්‍රමණයත් හැඳින්විය හැක. තුන්සිංහලයේ රජු පිහිටි රට අත්හැර මායා රටට සංක්‍රමණය වූ බවත් වසර 14ක් සහ මාස 7ක් වනගතව සැඟව සිටි බවත් තවදුරටත් මෙහි සඳහන් වේ. එම කාලය තුළදී එතුමන්ට අප ප්‍රදේශයේ වනදුර්ගය කිරිදුර්ගය පිහිට වූ බවත් උපින්තල තිස්ස හිමියන් මුණ ගැසුණු බවත් උන්වහන්සේගේ මුල්වීමෙන් සේනා සංවිධානය කොට නැවත සතුරන් පළවා හැර රට එක්සේසත් කළ බවත් ඉතිහාසයේ තවදුරටත් සඳහන් වේ. එහිදී මෙම විහාරස්ථානයේ ගිරිදුර්ගය මෙන්ම 16 වසරක් රට පැවති බැමිණිටියා නම් නියගෙන් ගැලවී දාන්‍යයන් හා සියලු සිරියන් සපිරි මායා රටේ එතුමා 14 වසරක් සිටිය බවත් ජනප්‍රවාදයේ තවදුරටත් සඳහන් වේ. රජු රට එක්සේසත් කළ පසු සියලු මුල්ලෙන් විහාරස්ථානයන් බවට පත්කොට භික්ෂූන්ට පූජා කොට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම විහාරස්ථානය ආරම්භ වන්නට ඇති බව ජනයාගේ විශ්වාසයයි. මෙම ඉතිහාසයට අමතරව නුවර යුගයේ මධ්‍ය කාලයේ මෙම විහාරය ආරම්භ වූ බව පිළිබඳවද සඳහන් වේ. වසර 1750 සිට මෙම සිද්ධස්ථානයේ භික්ෂූන් වැඩ සිටි බවටද සාක්ෂි හමු වී ඇත. විහාරස්ථාන නාමාවලිය හෙවත් නම් පොතෙහි ඌරුවල යනුවෙන්ද සඳහන් වන්නේ මෙම ස්ථානයයි. ප්‍රතිමහා චිත්‍ර කලාව, අක්ෂර කලාව නුවර මධ්‍යකාලීන යුගයේ නිරූපණය වේ. වසර 1750 සිට මේ දක්වා වැඩ සිටි සංඝරත්නයේ නාමාවලියක්ද පවතී. වීරගුලේ කොණ්ණඤ්ඤ මහතෙරුන්, විලිගුල සෝනුත්තර මහතෙරුන්, පස්ගම්මන සුමංගල මහතෙරුන්, වරාපලානේ ගුණරත්න මහතෙරුන්, කඳවුළුආවේ ප්‍රේමරතන මහතෙරුන්, පස්ගම්මන පඤ්ඤානන්ද නායක තෙරුන්, බුත්පිටිය සුමන මහා ලොකු ස්වාමින් වහන්සේ යනුවෙන් මේ නාමාවලිය සඳහන් කළ හැක. ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බුත්පිටිය ග්‍රාමයේ අංක 22කින් 9 දකුණ බුත්පිටිය දරණ ලිපිනයේ පදිංචිව සිටි ජයසිරි ප්‍රේමරත්න විජේසුන්දර හා චන්ද්‍රානි සුමිත්‍රාරච්චි යන ගම්පති දෙපළදාව 1984 මැයි මාස 15 වන දින වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක උපත ලබන අප කතාවේ කතාකරුවා නමින් තුසිත මංගල විජේසුන්දර නම් විය. මාර්තු 8 වන දින තම වැඩිමල් සහෝදරයෙකුගේ උපන්දිනයේදා උතුම් පැවිදි දිවියට පැමිණියහ. වැඩ සිට අපවත් වී වදාළ විහාරාධිපති බීගම පළාත් සභික සේනාධි සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක ප්‍රවචන කීර්තිශ්‍රී සිද්ධාර්ථ ප්‍රේමරතන මාහිමියන් ප්‍රධාන පස්ගම්මන පඤ්ඤානන්ද නායක මාහිමියන් වත්මන් විහාරාධිපති විශ්‍රාමික පරිවේනාධිපති ශාස්ත්‍රපති
බුත්පිටිය සුමන මහා ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි විය. එකල බුත්පිටිය කනිෂ්ඨ විද්‍යාලයෙන්ද පැවිදි වූ පසු ගම්පහ බැන්ඩියමුල්ල ශ්‍රී විද්‍යාසේකර මහපිරිවෙනෙන්ද අධ්‍යාපනය ලබා උසස් පෙළ විභාගයෙන් අනතුරුව කැලණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියත් එම විශ්වවිද්‍යාලයේම ශාස්ත්‍රපති උපාධියත් ලබාගත්ත. 2004 වර්ෂයේදී මල්වතු උපසනාගාරයේදී උතුම් උපසම්පදාව ලබා විහාරස්ථ සතර පේරුවේ දායක දායිකාවන්ට අර්ථ ධර්ම දේශනා පහදා දෙමින් ශාසනික කාර්යයන් ආරම්භ කළ උන්වහන්සේ තම ගුරු පියාණන්ට දැක් වූ උපස්ථාන හා ඇල්ම ආදර්ශමත්ය. උන්වහන්සේගේ අපවත් වීම 2011 වර්ෂයේදී සිදුවීමත් සමගම වත්මන් ලොකු ස්වාමින් වහන්සේ මෙම වලකම්බා විහාරයේ වගකීම පැවරීමත් සමග දායක පින්වතුන්ගේ ජාතික ආගමික කටයුතු සේම විහාරස්ථ සංවර්ධන කටයුතු ආරම්භ කළ උන්වහන්සේ විහාරස්ථානයේ අංග උපාංග සම්පූර්ණ කරන ලද්දේ වැඩිම බරු කොටස උන්වහන්සේ දරමින්ය. සමාජ සත්කාර ලෙස උන්වහන්සේගේ දෑතින් සිදු කළ දෑ විශාලය. අද දිනද උන්වහන්සේ තම ගුරු දේවයන්ට උපහාර පිණිස ධර්ම විද්‍යාලීය දරුවන්ගේ දහම් අධ්‍යාපනයේ පහසුව තකා මෙම දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ල උත්තම ගුරු පූජාවක් ලෙස ස්වකීය ධනයෙන් නෙමකොට සංඝ සතු කොට පූජා කරන්නේ ගුරුදේවයන්න් වහන්සේටත් පියතුමන්ටත් උතුම් නිර්වාණ සම්පත්තිය වේවායි යන ප්‍රාර්ථනාව පෙරදරි කරගනිමිනි. මාගේ පැවිදි දිවියෙන් 30 වසරක් සපිරෙන අවස්ථාවේදී මේ විදිහට විහාරස්ථානයේ තුල මේ විදිහට පින්කම් මාලාවක් සිද්ධ කර ගැනීමට අවස්ථාව ලැබීම මා ඊටාම පැවිදි දිවියේ ඊටාම සන්තෝෂ වෙන සතුට වෙන අවස්ථාවක් වගේම විශේෂයෙන්ම මේ විදිහට මේ කටයුත්ත සිද්ධ කිරීමේ අරමුණ අභිලාෂයේ බවට පත් වුණේ අස්මදාචාර්ය මීගොම් පළාත් සහිත සීනාදී සිව්පෝරලේ ප්‍රධාන සංඝනායක ධූරයේ හොබවපු අපේ පස්ගම්මන ශ්‍රී පඤ්ඤානන්ද නායක මාහිම්පාණන් වහන්සේ 1985 වර්ෂයේදී මේ ප්‍රාදේශීය දුවාදරුවන්ගේ දහම් අධ්‍යාපනයේ උදෙසා ශ්‍රී පේමරතන ශාලාව නමින් අපේ කඳවුළුවාවේ ශ්‍රී පේමරතන ලොකු හාමුදුරුවන් වහන්සේ අනුස්මරණය වීම පිණිස ශ්‍රී පේමරතන ශාලාව ඉදි කරලා ඒ වගේම වත්මන් විහාරත්‍රාධිපති අස්මදාචාර්ය අපේ බුත්පිටියේ සුමන මහා ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ මූලිකත්වයේ යුක්තව ශ්‍රී පේමරතන දහම් පාසල ආරම්භ කරලා ඒ සිද්ධ කරාන්ට යෙදුනා වූ ඒ දහම් අධ්‍යාපන කටයුත්ත තවත් ඉදිරියට පවත්වාගෙන යාම පිණිස මාගේ පැවිදි දිවියෙන් 30 වසරක් සපිරෙන අවස්ථාවේදී මේ ශ්‍රී පේමරතන දහම් පාසල් ගොඩනැගිල්ල දෙමහල් ගොඩනැගිල්ලක් බවට පත් කරගෙන ඒ වගේම ඒ දෙමහල් ගොඩනැගිල්ල අපේ අපවත් වී වදාළ ගුරු දේවෝත්තම ශ්‍රී පස්ගම්මන පඤ්ඤානන්ද නායක මාහිමියන්ගේ නමින් පඤ්ඤානන්ද ගුණානුස්මරණ ශාලාව වශයෙන් නම් කරලා අද මේ සිද්ධ කරාන්ට යෙදුනා වූ කටයුත්ත මගේ පැවිදි දිවියේ ඊටාම අනුස්මරණීය අවස්ථාවක් හැටියට මේ අවස්ථාවේ සිහිපත් කරමින් ඉතින් උන්වහන්සේට ඒ වගේම මාව හදපු වඩපු මගේ පරලෝක සපත්වන්ට යෙදුණු පියතුමන්ටත් පුණ්‍යානුමෝදනාවන් පිණිස උපන් දරුවන්ගේ දහම් අධ්‍යාපනයේ උදෙසා මේ ගොඩනැගිල්ල මගේ වියදමින් මගේ ධනෙ මේ විදිහට සිද්ධ කිරීම ඊටාම මා ලැබපු මගේ දිවියේ ලොකු ජයග්‍රහණයක් හැටියට මේ අවස්ථාවේ මතක් කරමි. ඉතින් මේ කටයුතු සඳහා සතර පේරුවේ දායක කාරකාදීන් මාහට ලබා දුන්නා වූ සහයෝගයත් ඒ වගේම වත්මන් විහාරත්‍රාධිපති ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් ලැබුණු සහයෝගයත් පුණ්‍යානුමෝදනාවෙන් යුක්තව සිහිපත් කරමින් ඔබ සෑම දිනාටම තුරුණුවන්ගේ ආශිර්වාදයේ දෙවි රැකවරණේ ලැබේවා කියලා ආශිර්වාද කරමි.